කෝච් මේක දකින්න කක් නැති වෙයිනේ. මම කන්නේ අද ජූලි කොහොම සීදේවිට තමයි හැලයට මොකුත් නැහැ. good morning ඔයාලා හැමෝටම. ඉතින් හුඟ දවසකට පස්සේ කියන්නේ මාස 3කට විතර පස්සේනේ. මාස 3කට පස්සේ අලුතින් රේස් vlog එකක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අද මහමෙරුව track එකේ රේස් එකක් තියෙනවා. දැන් අපි track එක ගාවට යන ගමන් ඉන්නේ. මීට සතිය 3කට විතර කලින් drag race එකක් තිබුණා. හැබැයි circuit race එකක් තියෙන්නේ මාස 3කට පස්සේ. ඉතින් ගිහලා බලමු අද දවසේ කොයි වගේ කිවේද කියලා. දැන් වෙලාව උදේ 7:00මාරයි අපි ට්‍රැක් වෝක් එකක් යන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාව වෙනකොට වතුර දාලා හොඳටම ට්‍රැක් එක මඩ කරලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ට්‍රැක් එකේ කන්ඩිෂන් එක තියෙන්නේ. ඔයාලා මේ දකින්නේ මහමෙරුව රේස් ට්‍රැක් එක. මේක තියෙන්නේ ගිරිඋල්ලේ. කලින් මගේ vlog එකේදී කෙනෙක් අහලා තිබුණා ඒගොල්ලන්ගේ රැලි කාර් එකක් ගෙනල්ලා මේ වගේ ට්‍රැක් එකක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද කියලා. ඕ එහෙම පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ rules and regulation තියෙනවා. ඒවට අනුව ඔයගොල්ලන්ට පුළුවන් කාර් එකක් ගෙනල්ලා ප්‍රැක්ටිස් කරන්න. මොකද මම දන්න තරමට මේ ට්‍රැක් එක විතරයි දැනට ඒ විදියට දෙන්නේ එකම ට්‍රැක් එක. මොකද මේක විතරයි දැනට තියෙන ප්‍රයිවට් ට්‍රැක් එක. අනිත් ඔක්කොම ට්‍රැක්ස් තියෙන්නේ කැම්ප්ස් ඇතුලේ නිසා ඒගොල්ලන්ගේ වෙනම rules and regulations තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මහමෙරුව ට්‍රැක් එකේදී මම දන්න විදියට පුළුවන් එහෙම ගෙනල්ලා කාර් එකක් ප්‍රැක්ටිස් කරන්න. GoPro එක හයි කරනවද? GoPro එක ආයෙක බ්‍රැකට් එක අයිය. SLGT competitors, could you kindly bring your cars to the paddock shed? බත් ග්‍රෑම් ගන්න හරිනේ. හරි. චිකන් උත් හරි. හයි නේ මම. දැන් තමයි නියම රස. මේ ට්‍රැක් එකේ ආසම දේ තමයි මේ ට්‍රැක් එක මාර රිලැක්සින් ට්‍රැක් එකක්. මොකද රේස් එකකට ආව කියලා දැනෙන්නේ නැති තරම් ෆීලිං එකක් තමයි මේ ට්‍රැක් එකට ආවම තියෙන්නේ. මොකද ඒගොල්ලෝ වෙනම ඩයිනින් ඒරියා එකක් තියෙනවා. විශේෂම දේ වොෂ්රූම්. හොඳ වොෂ්රූම් ෆැසිලිටි එකක් තියෙනවා මේ ට්‍රැක් එකේදී ලේඩීස්ලට විශේෂයෙන්. මොකද අනිත් ට්‍රැක් වලදී ගෑනු ළමයින්ට යන්න හරියම වොෂ්රූම් එකක් නෑ ඇත්තටම. හැබැයි මෙතන ඒගොල්ලෝගේ ද ක්ලීනින් සර්විස් එකක් තියෙනවා වොෂ්රූම් පැත්තෙන්. ඒක නිසා මාර රිලැක්ස් එකේ ඉන්න පුළුවන් මේ ට්‍රැක් එකට ආවම. දැන් වෙලාව දවල් 2:00මාරයි. දැන් අපි ක්වොලිෆයින් කරලා ඔක්කොම ඉවරයි. දැන් ඉවෙන්ට්ස් නුත් ඔක්කොම වගේ ක්වොලිෆයින් කරලා ඉවරයි. දැන් අපි යන්න හදා ඉන්නේ. ආයි හෙට දවසේ හම්බෙමු. Thank you. කෝච්ට කියන්න එපා. මොන්නම් කෑවේ. good morning ඔයාලා හැමෝටම. ඉතින් අද ඉරිදා අද තමයි රේස් ඩේ එක. දැන් අපි ට්‍රැක් එකට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව 6:48යි. රේස් කාර් එක නම් උදෙන්ම ගියා. අපි යන්නේ දැන් කොහොමද 7:00මාර වගේ වෙනකොට තමයි රේසස් ස්ටාර්ට් කරන්නේ. ඉතින් ට්‍රැක් එකට ගිහිල්ලා බලමු කොයි වගේ වෙයිද අද දවස කියලා. ඒක හරි.
අනේ අර චූටි වල බේටි. Hello. Hi. Hello. අර මොනවද ඕනේ? කොත්තුවක් කරන් දෙන්නද? එහි තුන්වන ස්ථානය ධනුක වීරකෝන්. දෙවන ස්ථානයට හිමිකම් කිව්වේ අකිල වටේපොළ. ජයග්‍රාහකයා එවරත් ආදීශ කිත්විත්. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. සුදී සම්බන්ධ කරන ජයග්‍රාහකයාද Through the ටෙලියන් wastelands, through the highways, Candice. till my shadow turns to sun rays. And සුදී මිස් රාජපක්ෂ දිනුවත් නැතත් මොකක් වුණත් මේ ඉදිරිපත් වීමම විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ හින්දා වැඩිහිටි අපි ඔක්කොම එකතු වෙලා අත්වලට දැනෙන්න, අත්වලින් මේ හිතවලට දැනෙන්න ලස්සන අපුඩියක් ගහමු. මොකද මේක තමයි මේ වයසේ ගන්න පුළුවන් හොඳම ජයග්‍රහණය. සහභාගීත්වය. බය නැතුව මේ තරඟ වලට එන්න. අපි හැමදාම විස්තර කතනේදී කියනවා වගේ මේ වගේ ලාබාල වයසකදී දරුවෝ බය නැතුව මේ වගේ තරඟකාරීත්වයට එවන්න තරම් හිතහයිය වුණු අම්මලා තාත්තලා හැම දෙනාටම අපේ ගෞරවය මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. මේගොල්ලෝ තමයි මේ ට්‍රැක් එකේ ඉන්න පුංචිම රයිඩර්ස්ලා ටික. ඉතින් විනර්ස්ලා සිලෙක්ට් කරන්නේ 1 2 3 වුණාට ඒගොල්ලෝගේ පාටිසිපේෂන් එකටත් ඒගොල්ලන්ට ගිෆ්ට් එකක් හම්බ වෙනවා. ඉතින් එයාලා ඒකෙන් තමයි මොටිවේෂන් එකක් ගන්න ඊළඟ රේසස් වලට. ඉතින් ඒගොල්ලෝ විශ් කරනවා හොඳ අනාගතයක් ලැබෙන්න කියලා. නිපොන් පේන්ට් කණ්ඩායම නිපොන් කණ්ඩායම එහි උෂාන් පෙරේරා කණ්ඩායම නියෝජනය කළ ජයග්‍රාහී දාවකයාට අපේ ගෞරවනීය ආරාධනය. අදීශ hold me close till නිපොන් I පේන්ට් get up. නියෝජනයක්. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we හොඳ අප්‍රසම්සාදයකින් අපි එවනා 2024 නිපොන් පේන්ට් මහමෙරුව රැලි ක්‍රොස් දෙවනාදියට මේ ලෙස හමාර කරමු. will go. Through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go. Through the wastelands, through the highways, and on we'll go. යම් යම්. සසර්. බයි. ආයි රේස් එකකදී හම්බෙමු. ඕකේ. බයි. විදිහට තමයි මහමෙරුව රැලි ක්‍රොස් රවුන්ඩ් 2 එක ඉවර වුණේ. ඉතින් ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් ගෙහෙලා එන්නම්. බයි.